බලමු අපි තව ටික කාලෙකින් නේ මං කැමතියි හරි එතකොට මං කියන්නේ ඔබට දෙකම තේරෙනවා පොඩි නේ ඔර කරන මම මාරු කරන පොඩි දැන් මාරු කරලා දෙන්න බොරු වැඩක් 100ක් ඊටට හොඳ ටෙඩි කෙනෙක් සල්ලි වලට ගන්න hello good morning guys අද 26/6/16 අද අපේ wife ගේ birthday එක මම මේ ජිම් එකට යනවා ජිම් එකට ගිහිල්ලා ඇවිල්ලා බලන්න ඕනේ මොනවද කරන්න කියලා මොනවාරි කරන්න ඕනේ ඉතින් බලන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා බලමු ජිම් එකට ගිහිල්ලා ජිම් එකේ ඉඳන් පොඩ්ඩක් කල්පනා කරලා මොනවද කරන්නේ කියලා මම හිතන්නේ මේ ජීවිතයේ අවුරුදු 6ටම දෙන්න දෙවෙනි ටැග්ගද කොහෙද බලමු ඒක නිසා මොනවද වෙන්නේ කියලා. Hi guys. මම ජිම් කරන ගමන්ම කල්පනා කරා චිත් චැලෙන්ජ් එකක් කරන්න කියලා. 3යි කරන්නේ පොඩියට කරපු පටන් ගන්න පොඩියට ඉස්සෙල්ලා. ඒකෙන්ද 3යි කරන්නේ දැන් ගිහිල්ලා රක් ගාලා පුෂ් එකක් දාලා මේ සැරේ කාලා කරලා ලෑස්ති වෙනවා. ඊට පස්සේ තමයි පළවෙනි එක දෙන්නේ. බලමු දැන් මොනවද දෙන්නේ කියලා. දැන් ගිහිල්ලා ෂේප් එකේ ඒ ටික ලියා ගන්න ඕනේ. මොනවද කරන්න කියලා බලමු. එහෙනම් හරි ඉන්න එහෙනම්. මොනවද දෙන්නේ කියලා බලමු. එනක බලන් හිටියද? හයි. රයිලි. හයි. හයි රයිලා. වයිෆ් ගියා උස් දාන්න ඒ අතරින් ටට්ටක් ගාලා මේවා ටික ලියාගත්තා. එතකොට මේ හරිනේ ඒක නිසා. को බලමු අපේ රයිලි බබා. චුන්කෝ ඒකෝ රයිලා. රයිලි බබා. රයිලි බබා ස්ලිපර්ස් දෙක. දැන් රයිලි බබා ස්ලිපර්ස් දෙක මොනවද කරන්න යන්නේ දැන්? ගලවනවා. අන්න ස්ලිපර්ස් දෙක ගැලවුවා. අන්න ස්ලිපර්ස් දෙක දැන් ගන්නවා අතට. ස්ලිපර් එක අරගෙන රයිලි බබා බලනවා මේ මොකද්ද මේ කියලා. රයිලි බබෝ. දැන් අනිත් එකත් ගලවන්න ඕනේද? අනිත් එකත් ගලවන්න ඕනේද? රයිලා කො රයිලි ස්මයිල් ස්මයිල් ඔම්මා අපේ චුන්කා හෙලෝ නව් කොයිද ගොයින් අපි දැන් මමාගේ බර්ත්ඩේ එකට අපි අවුටින් යනවද රයිලා රයිලි කොහොගේ ලස්සන මුණ ටිකක් පෙන්නන්නකෝ අනේ ස්ලිපර්ස් දෙකක් මේලා දැන් ස්ලිපර්ස් දෙක බල බල ඉන්නවා චුන්කා චුන්කා මමගේ බර්ත්ඩේට අපි අවුටින් යනවා නේද පුහ් පුහ් මමගේ බර්ත්ඩේට අවුටින් යනවද මේ මැස්සෝ එනවා මැස්සෝ විමානයයිනේ චුන්කෝ කොයි මතද මුණ පෙර කරගෙන කොයි මතේ එක්කන් යනවද මත් දැක්කේ නේ මම අතන ෆොටෝ පොලේ චුන්කා චුන්කා රයිලි රයිලි චර්ච් යනවද චර්ච් යනවද රයිලා රයිලා චර්ච් යනවද බර්ත්ඩේ මොනවද ඕනේ කියලා රයිලා රයිලා මමගෙන් අහන්න මමගේ බර්ත්ඩේ මොනවද ඕනේ කියලා ඔයාට ඔප්ෂන් දීලානේ කියන්නේ බජට් එක කිව්වම බජට් එක කීයක්ද ඕනේ නෑ ඔයා කිව්වා ඒක තමයි මං අහන්නේ බජට් එක කීයක්ද ඕනේ කියන්නේ බලන්න මේ පැත්තේ යන්නද වටේ මේකත් අයිත් නගින්න ඕනේ මේ පැත්තේ වටේ ගියා ඔව් කියන්න බලන්න නිකන් සාමාන්‍ය බජට් එක නිකන් කියන්න බලන්න මේ බලන්න අපේ චුන්කා චුන්කා එහෙම කියන්න බැරිද මාර ආදරේ ඒකනේ එනකම් බලමු මොනවද කරන්නේ කියලා අහුන්නේ මොනවද චීස් කේක් කරන්න ඕනේ අපි මුලින්ම පල්ලියට ආවා ඉතින් ඊට පස්සේ පල්ලියේ ගීතික කණ්ඩායම ප්‍රැක්ටිස් කරනවා ඒ අතරේ අපේ චුන්කට නිින්දත් ගිහිල්ලා ඉතින් ඊට පස්සේ ඔම චුන්කට උට්ටන්න දී ගන්න දීලා අපි පොඩ්ඩක් වෙලා හිටියා ඉතින් පල්ලියටම වෙලා පොඩ්ඩක් බලන්න ගීතික කණ්ඩායම ප්‍රැක්ටිස් කරනවා ඉතින් ඒගොල්ලන්ගේ සද්ද එක්ක පල්ලියේ ඉඳලා ඉතින් මේ අපි පල්ලියට වෙලා ඒ ටික බලාගෙන පැය භාගයක් විතර හිටියා මාරි දවසක් ඊට පස්සේ පහන් ටිපන්දම් පත්තු කරලා මේව කරලා ඊට පස්සේ තමයි අපේ පළවෙනි ගමන ආරම්භ කරේ අපි කෙලින්ම ඊට පස්සේ අපි බැරිස්ට් එකට තමයි යන්න පිටත් වුණේ
වෙච්චුන්ගමෑන් මීති ඔව් දැන් අපේ වයිෆ් හිතන් ඉන්නේ මම බැරිස්ටා චීස් කේක් ඉල්ලෙල් ඉන්නේ දැන් බලමු අපි මොනවද දෙන්නේ කියලා බලනවා අපේ වයිෆ් දන්නේ මම ඉතින් අර වගේ එකක් කරනවා කියලා ඒත් අවුව නිසා ඒ ලියලා තියෙන ටික පෙරුණා එයාට අපි බලමු ඉතින් මොකද්ද වෙන්නේ කියලා ඊට පස්සේ මම ඉතින් ෂේප් එකේ දන්නේ නැද්ද ඉතින් ෂේප් කරගෙන ඊට පස්සේ ඉඳන් පළවෙනි එක නම් මාට්ටු වුණා එයා නිකන් මැල්ලුවා දෙවෙනි එකේ ඉඳන් හරියට තුනක් තියෙනවා හරිද කැමති එකක් මාරු කරන්න පුළුවන් shift කරන්න පුළුවන් එකක් තියෙනවා හරිද හොඳයි නෑ එකක් ගත්තොත් ඒකට කැමති නැත්තම් මාරු කරන්න පුළුවන් හැබැයි එක chance එකයි දෙන්නේ හරිද හැබැයි ඒක මොකේ මාරු කරන්න පුළුවන් වෙයිද දන්නේ කන දේවල් ආස දේවල් තියෙන දැන් ආසයි කිව්ව දේවල් හරිද තියෙනවා කොහොමරි කරානේ වැඩේ හරිද අද ඒකින්ද අන්න පස්සරේ හරිද මේ තියෙන්නේ චිප් දෙක මේ කැමති දෙයක් කියන්නේ එකක් කැමතියක් එකක් මං කැමති එකක් හරිද එතකොට මං කියන්නේ ඔට දෙකම පේනවා මොනවද කියලා දැන් අල්ලන්න මං කියත්තද ඔයාලත් තියෙන්නේ කියලා පොඩ්ඩින් අල්ල චීස් කේක් එයා පේනවද KFC කො පෙන්නන්නේ පේනවද කියලා කො අයියෝ ඒක පේනවද මට හිතුණත් එක්ක එහෙම කවන්නේ යන්කෝ දැන් එන ඕගන්නේ ආසාවෙන් හිටියේ කන්න බලාගෙන හරි දැන් දන්නවනේ ඊළඟ දෙකට දෙන්නම්කෝ ආයෙනම් බලමු අපි හොඳේ දැන් අපි යනවා කෙලින්ම කොහෙද යන්නේ බැරිස්ටා මං දැන් මං කී හිටියේ මම මේ වගේක් කරන්නේ මේ මෙච්චර මේ අවුරුදු යාළුවා හිටපු අවුරුදු ගානටම පළවෙනි පාර කියලා ඇත්තද කියලා මගෙන් අහන්නේ ඇත්තද කියලා මම ඔයා මගෙන් ආලා හරියනවා ඇත්තද කියලා අපි දන්නේ නැනේ බණ්ඩාරි බැරිස්ටා වල ඔක තියෙනවද කියලා බලමුකෝ දැන් ආදිසිය තිබ්බේ නැත්තම් මොකද කරන්නේ මේ මන් දැක්ක පීසා හබ් එකේ තියෙනවා පීසා හබ් එකේ අයි මම ඔයාලට පෙන්නන්නේ බලමු ඉස්සලම් ගිහිල්ලා බලමු අම්මෝ කෙල්ල චුක්ක මමාට චීස් කේක් ඕනේ කියලා චීස් කේක් එකක් අරන් ආවා බලන්න අපේ මහත්තයා කොච්චර මංගෙන් හිටන බලන්න ඒක තමයි මම කැමති අද දවස් ඉවර වෙන්නේ නැත්නම් මමාට අන්ලිමිටඩ් අපි අන්ලිමිටඩ් දෙමු තව අන්න හිටන මමාට අන්ලිමිටඩ් දෙමු අපි තව ටික කාලෙකින් නේ ඇයිලා මොකද කියන්නේ මමාට අන්ලිමිටඩ් දෙමු ටික කාලෙකින් අපි මමාට චීස් කේක් ඕනේ කිව්වා රයිලි ටුක්ස් අම්මට ගෙදර ගිහලා මේක හදලා දෙන්න. එච්චර ලේසියි. කන දැන් ඔය කන හොඳයි ඒ හොඳ තව මොනවද කරන්නේ රයිලි හොඳ චීසි ක්‍රීමි බ්ලූබෙරි රයිලා මේක ඉවර වෙයිද ඉක්මනට ඔයා මොනවද කරන්නේ රයිලි ඔය මොනවද කරන්නේ හෑන්ඩ් බෑග් අදිනවද Shall I give you cheesecake? Cheesecake के ना टग्गा लिवर भी हो गया हाँ hey Right yeah hey बना पे राइली नहीं मेरे को बहुत देंग नहीं शुगर आ इन्ने आइए मैं cheesecake की सीन मेरे को होगा cheese मैं क्या कि अरे hot मोना हरी आता ना आप इधर के तेने नहीं यार कोई ध्यान नहीं kan kan nah happy deh happy deh lan mama lagi ya මගේ බර්ත්ඩේ එකේ ට්‍රීට් එක නිසා කීදෙනෙක් සතුටු වුණාද? ඒකනේ මමත් සතුටු වුණා. මමත් සතුටු වුණා. ඔව් ඒකනේ. චීස් කේක් ආයි කටහරිනවා. චීස් කේක් කනවා කියන්නේ නානවා.
enough cheese. cheesy ගතිය. හැබැයි හරි calm vibe එකක් තියෙන්නේ. calm vibe එකක් තියෙන්නේ. apa? ආයි කවදද කන්න ඕනේ එතකොට චීස් කේක්? අගෝස්තු? ආයි ආයි අගෝස්තු කමු යන. මේ රයිලා. ෆන් සෝන්. ඈ? මේක ලස්සනයි නේද? මේ දින මෙතන. සල්ලිත් දාන්න ඕනේ මේකට? කාසිද? ඈ? අම්බෝ දොරු වැඩක් 100ක් ඊටට හොඳ ටෙඩි කෙනෙක් සල්ලි වලට ගන්න. නෝමි. හරි දැන් පෙන්නන්නේ නැහැ කලින් එක පෙන්නුනානේ. ඔය රයිලි. ගන්න. උඩද යටද? එහෙම ක්‍රූ එකක් නැහැ. ක්‍රූ දෙන්න බෑ මේ වලට. කැමතියක් ගන්න පුළුවන් දෙකේ. let's go. ගන්න. මේක මේ පස්සේ දාගමු. මොකද්ද? මේකද? මේක පස්සේ දාගන්නවද? මේක එපාද? එපා මට මේ shopping කරන්න කියලා දේවල් නැහැ ගන්න. ගන්නේවා? මට තියෙන්නේ කේක් හදන්න බටර් එකක් ගන්න. දැන් shopping කරන්න නැද්ද ඒකෝද? ගන්න දේවල් නැහැ? ඇයි ඒ? ඉතින් මොනාරි එකක් ගමු ගිහිල්ලා. ඈ? නේද? එහෙනම් කොළඹ ගිහිල්ලා කරනවද? shopping එක. ඈ? කේක් හදන්න බටර් ගන්න. කේක් හදන්න බඩු ගන්න ඕනද? අයිනේ ෂිප් කර ගන්නවද ඒකට? මොකද කියන්නේ? හා? ඒකට ෂිප් කර ගන්නවද? එහෙනම් ෂිප්ට් එක ඉවරයි දැන්. එතකොට කේක් හදන්න බටර් අරගෙන ගන්න බඩු. හරියට. අපේ වයිෆ් shopping කරන්න ඕනේ නැහැ කියලා එයා කේක් හදන්න බඩු ගන්න ඕනේ. හරිද? මම කේක් හදන්න බඩු අරගන්නවා එයා. ඒකින්ද shopping cancel වුණා. ෂිප් කරා එයාගේ choice එකක් දාගත්තා. මටත් හොඳයි ඉතින් මමත් ඕකේ දෙන්නක් ගාලා. සයිලා මම කේක් හදන්න බඩු ගන්නවා. හරි අපේ රායිරි කිරි අරගෙන. හරි අපි පස්සෙන් යනවාද? හයි. රයිලා. ලස්සනයි. කිය? There's so many flowers. ඉන්නේ. බණියයි හොඳේ.
ටිකට වැස්සක් සෙට් වුණා. ඉතින් අපි හැමම ටුක්කයක් දාගෙන ගෙදරට එන්න ඇදුවා. මොකද වැස්සත් එක්ක බෑ. ඒ පොඩ්ඩක් මේ වෙන්න අමාරුයි. සීතලත් වැඩි වෙනවා. ඒකින්ද හැමම ගෙදරට ආවා අපි. දෙවෙනි එක නෙමෙයි තුන්වෙනි එක අන්තිම එක. හරිද? උඩින් අදින්න පුළුවන් යටින් අදින්න පුළුවන්. හොඳලාට කලින් කිව්වේ පේනවා කියලා. දැන් පේන්නේ නැහැ. ඉස්සෙල් මං ගත්තේ උඩද? දන්නේ නැහැ කැමති තැනින් ගන්න මම නම් දන්නේ නැහැ. මේ දෙක මොකක්ද රිලේට් ඩිනර් එක සම්බන්ධද? දන්නේ නැහැ. පේන්නේ නැහැ. ඇත්තටම පේන්නේ නැහැ. හරි. හයිතා. ආයෙ හොයා දාගන්නේ නේද? නෑ ඒකේ ඔයා කියලා තියෙන්නේ. ඔයියෝ. මොනවාද වනේ? කමන්නේ කැමති නැ ස්විච් කරන්න. අරක ඉතින් නෝමල් නේ කොහොමත් ඒක shopping එක ගිහලා හිතාගමුකෝ. ඈ මොනවාද එළියෙන් කනවද රැට? ඈ මොනවාද වනේ? ඈ saya මුචිටියෙන් ගත්ත කේක් පඩු ටික ඒ ටික shopping කරා වගේ තමයි ඒ ටික ගත්ත කියන්නේ කෙලින්ම මොනවාද ඒ ටික ඊට පස්සේ ඉතින් ගෙදර ඇවිල්ලා කේක් එකක් ඇදුවා කේක් එක හදලා මේක කියන අන්තිම ඕගොල්ලෝ බත් කේක් කියන හොඳට ආවා අන්තිමට අයිසිං කරලා තමයි පොට්ටක් ඉතින් දරපරස් වුණා අන්තිමට ඒකත් කොහොම හරි ගේමක් ගාලා ලස්සන කරලා ගත්තදී අවුලක් එයා කේක් එක යාම හදාගත්ත එයාටම සතුටුයි ඉතින් ඊට පස්සේ අපි ඕන කේක් එක හදලා මේක කරලා කට්ටියත් එක්ක එකතු වෙලා කේක් කපලා කොම් කරලා ඉවරලා ඊට පස්සේ මහරෑ කේක් එක හදලා ඉවරදී 8යි ගානක් ඉවරනවා ඊට පස්සේ හැමෝම කෑම ගේන්න ගියා කෑම ගේන මේක වීඩියෝ කරගන්න බැරි වුණා හැමෝම ඉතින් විශ් කරලා හැපි බර්ත්ඩේ කියලා ඒක මෙහෙම නිම කරලා දැම්මා එහෙනම් thank you මේ වීඩියෝ මෙතනින් ඉවරයි ඊළඟ වීඩියෝ එකේදී හම්බු happy birthday to you happy birthday dear Rueli happy birthday to you pimin blow the candle one by one one by කරද්දී හරි yay අපනේ